හයි හෙලෝ අපි අපේ YouTube channel එකට ඔයගොල්ලන්ව ආදරෙන් පිළිගන්නවා. අද අපි කට්ටිය මොකද වෙලා ලොකු වැඩක් කරන්න යන්නේ. අපි බලමු මොකද්ද කියලා. එහාට මෙහෙට. අද මෙන්න. දැන් අපි මොකද්ද කරන්න යන්නේ? Hi guys. අද අපි කරන්නේ අපේ තනකොළ අපේ ගේ ළඟ තියෙන තනකොළ කපන්න යන්නේ. අපි අද වත්ත සුද්ධ කරන්න යන්නේ මොකද අපිට පැල හිටවන්න ඕන නිසා. ඔව්. අපි ආසේ එහෙම තමයි. ඇයි අපි එහෙම අස් කරනනේ කොළ? ඒකනේ. අපි කොළ කරන්න ඕන දැන් අපේ ගෙදර යන්න. සීත කාලේ අපි අතර මේ පිටිපස්ස පැත්තට එන්නේ නැහැ. මොකද මේ පැත්ත ගොඩක් සීතයි. ඉතින් එහෙනම් දැන් තනකොළ එකපාරක් කැපුවා. නමුත් දැන් ආයෙ වැවිලා තියෙන්නේ. හවුයි. දැන් වෙලාව 6:00 හවස. ඉතින් අපි දැන් හිටවන කාලේ චුට්ටක් පහු වෙලා තියෙන මේ දවසරේ චුට්ටක් හිටවන පරක් වුණා. අපි හැම පාරම සමරකට මොනවා හරි හිටවනවා. දැන් පරක් වෙලා තියෙන මේ පාරේ ඉතින් එහෙනම් දැන් අපි වත්ත සුද්ධ කරලා මොනවා හරි හිටවන්න ඕනේ. හින්දා අද අපි වත්ත සුද්ධ කරන්න යන්නේ. අපි දැන් යනවා ගබඩාවට. ගබඩාවේ තියෙනවා උදළු. මේක අපේ විතරක් නෙමෙයි. මේක ගෙවල් තුනටම අයිති. එහෙනම් මෙතන ගෙවල් තුනේම කට්ටියගේ බඩුයි. එතකොට ගෙවල් අයිතිකාරයෙක් කෙනාගේ බඩුයි ඔක්කොම තියෙන්නේ. හරි දැන් අපි ගත්තා. උදල්ලයි රේඛේ ගත්තා. අර දෙන්න මැෂින් එකෙන් තනකොළ කපනකොට මම වගා කරන හරිය උදුළු ගා ගන්න ඕනේ. වයර් එක දිගටද? තේනවනේ පඬිතුක. අය මොකද බයද? ඈ තාත්තා මොකද කරන්නේ බබි? මේ දූවිලි හැබැයි මෙතන. ඔය දූවිල්ල එනව නේද? පුතා යනවද අරහෙට? යන්නේ නෑ. අරහෙට කියන්නේ මං කියන්නේ අරහෙට. අර ගේ පැත්තට යනවද කියලා අහන්නේ. නෑ? ඕකේ. मैं जाने पार दूं हर जीत भी हार दूं कीमत हो कोई तुझे बेइंतहा प्यार दूं मैं जाने पार दूं हर जीत भी हार මගේ අල්ලද අම්මා? ඔව්. තාත්තත් මගේ අල්ලද? ඔව්. ඔව්. ඇත්තද? ලීනකගේ බයිසිකලේ මගක් සීන එකේ. මොකද උනේ? කොහෙද වැදුනේ? හෙලිගේ තාත්තගේ පොඩි වලියක් බේරුවා. බෑ එළියට ආවොත් පාස් වතුර ඔක්කොම එකට දාලා අනාන්න ඉන්න යෝනා. ලංකාවේ වගේ නෙමෙයිනේ මෙහි තියෙන ටයිල් එක. ඉතින් ඒවා ජරා වුණාම උඩ ගෙවල් වල කට්ටිය පල්ලහැට ඒගොල්ලොත් පාවිච්චි කරනවා. ඉතින් එතකොට හරි නැහැනේ. නිදාස තිබ්බට නිදාස සීමා සහිතයි මෙහි තියෙන නිදාස. හායි. හරිනේ තනියම කියව තමයි ඉන්නේ. එකයි දෙකයි තුනයි යේ අම්මෝ පේන්නේ පැත්තට ඉරව් වැඩි 1 2 3 4 හාවෙක් පැන එනවා. ඔන්න හාවෙක් පැන එනවා. ඔන්න හාවෙක් පැන ඔන්න හාවෙක් කිය හා උදැල්ල අරන් උදළු ගන්න ළමයෝ අර උදැල්ල කෙලින් කරන්න ළමයා වටේ ඔය උදේ 7:00 ඉඳන් 5 වෙනකම් වැඩ කරලා ඇවිල්ලා ඊට පස්සේ මේ ගෙදර වැඩ බාන කොච්චර හොඳ ස්වාමි පුරුෂයෙක්ද කියලා. මේ අයිස් වැහැලා වෙලා තියෙන විනාශෙ මේ කීතු වලට ඉරිලා ගිහිල්ලා අයිස් වලට මේ
ඉරිලා කොළ පුදුමයි මේ චූටි පැලේ බේරිලා තියෙනවා. මේ මොනවද මේ වල් ස්ට්‍රෝබෙරි જાතියක් ගුවනේ. මේවා කන්න බෑ නේද? මේ වල් ස්ට්‍රෝබෙරි ඒවා කන්න බෑ. ඔය පේනවනේ එයා හරි මාසයි ඔය වගේ වැඩ කරන්න. ඉතින් වත්තේ වැඩ කරමු කිව්වොත් එහෙම යාට වෙන කිසිම දෙයක් නැතිව සීත කාලෙත් එයා ඇඟිලි ගෙන ඉන්නේ ওই විදියට එළියට පැනලා කොහොමද සෙල්ලම් කරන්න කියලා. දැන් ඉතින් සෑහෙන දුරට සුද්ධ කරලා ඉවරයි. දැන් ඉතින් තියෙන්නේ පාත්ති හදලා ගෙනාපු පැල ටික හිටවන්න. ඉතින් මෙතනින් මේ vlog එක ඉවර කරනවා. ඉතින් ඔයගොල්ලෝ තාමත් subscribe කරලා නැත්නම් අපිව subscribe කරන්න. මේ වගේ හෙලි බබාගේ ලස්සන වීඩියෝ බලන්න. අපේ පවුලේ ලස්සන වීඩියෝ බලන්න අපිත් එක්ක එකතු වෙන්න. ඔයගොල්ලන්ට ගොඩක් ආදරෙයි. ආයෙ වීඩියෝ එකකින් හම්බෙමු. bye.